ලෝකෙ පුරාම ගොඩක් ජනප්‍රිය වුණා වගේව ගොඩක් කතා බහටත් ලක් වුණා රොබර්ට් කියෝසාකිගේ පොහොසත් තාත්තා දුප්පත් තාත්තා පොත. අද අපි බලමු ඒ පොතේ සිංහල පරිවර්තනයෙන් ගත්ත කොටස් කීපයක් ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න. මේක ඇත්තටම සල්ලි ගැන, ධනය ගැන, සාර්ථකත්වය ගැන අපි හිතාගෙන ඉන්න විදිහ සමහර වෙලාවක ප්‍රශ්න කරන පොතක් නේද? ඉතින් අපේ අරමුණ තමයි මේ උපුටා ගැනීම වලින් කතුවරයක් කියන දේ අර යාගේ තාත්තලා දෙන්න අතර තිබෙනු අදහස්වල වෙනස ඒකෙම අපිට ගන්න තියෙන පාඩම් මොනවද කියලා හොයලා බලන එක. ඔව් මෙතනදී විශේෂයෙන්ම වැදගත් වෙනවා අර සාමාන්‍ය අධ්‍යාපනයයි මූල්‍යමය බුද්ධියයි අතර තියෙන වෙනස. ඊට පස්සේ අර වත්කම් වගකීම් ගැන කියෝසාකි කියන කතාව. ඒක ටිකක් වෙනස් අර්ථකථනයක්. ඒ වගේම මුදල් ගැන අපි හිතන විදිය වෙනස් වෙන්න ඕන කියන එකත් මේකෙදි ඉස්මතු වෙනවා. ඊට තාත්තලා දෙන්නෙක් ඉන්නවා. එක කෙනෙක් තමයි එයාගේම තාත්තා. හොඳට ඉගෙනගෙන ආචාර්ය උපාධියක් උතරන් රජේ ලොකු රස්සාවක් කරපු කෙනෙක්. ඒත් මුදල් ප්‍රශ්න වලින් නම් එයා නිතරම හිටියේ පීඩනයකින්. ඉතින් කියෝසාකියාව හඳුන්වන්නේ දුපත් තාත්තා කියලා. අනිත් කෙනා ඒ තමයි යාගේ යාළුව මයික්ගේ තාත්තා. එයා නම් ඉස්කෝලේ 8 වසරෙන් අයින් වෙච්ච කෙනෙක්. හැබැයි ව්‍යාපාරික ලෝකයේ ගොඩක් සාර්ථක වෙලා හවායි වල හිටපු ධනවත්ම අයගෙන් කෙනෙක් වුණා. කියෝසාකියාට කියන්නේ පොහොසත් තාත්තා කියලා. ඉතින් මේ දෙන්නා මුදල් ගැන, රස්සාව ගැන, ජීවිතය ගැන දරුවේ හාත්පසින්ම වෙනස් අදහස් දෙකක්. ඔව්. දුපත් තාත්තා හැමතිස්සෙම කිව්වේ පුතේ හොඳට ඉගෙන ගන්න, ලකුණු ගන්න, එතකොට හොඳ ආරක්ෂිත රස්සාවක් ලැබෙයි වගේ කතාවක් නේද? හරියටම එයා විශ්වාස කරේ අර රැකියාවක තියෙන සුරක්ෂිත බව, සමාජ පිළිගැනීම වගේ දේවල් ගැන. හැබැයි අනිත් තාත්තා, පොහොසත් තාත්තා. පොහොසත් තාත්තා කිව්වේ වෙනස් නෑ. එයා කිව්වේ ඉගෙන ගන්න එක හොඳයි. ඒත් සල්ලි ඔයාලා වෙනුවෙන් වැඩ කරවන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක තමයි වැදගත්ම දේ කියලා. එයාගේ පළවෙනි පාඩමම තමයි අර දුප්පත් සහ මධ්‍යම පාන්තික මිනිස්සු සල්ලි වලට වැඩ කරනවා. හැබැයි පොහොසත් මිනිස්සු සල්ලි Taman වෙනුවෙන් වැඩ කරවනවා කියන එක. ඒක තමයි මුළු පොතේම මූලික අදහස වගේ නේද? ඔව් ප්‍රධානම තේමාව. ඒ වගේම පොහොසත් තාත්තා කියනවා මිනිස්සු අර මූල්‍යමය චක්‍රයක හිර වෙන්න හේතු දෙකක් තියෙනවා කියලා. බයයි, කෑදරකමයි. ඔව් බිය සහ කෑදරකම. සල්ලි මදි වෙයි, රස්සාව නැති වෙයි කියන බය එකක්. අනිත් එක අතට සල්ලි ටිකක් ආවම අනවශ්‍ය දේවල් අරගෙන සතුටු වෙන්න තියෙන කෑදරකම. මේ දෙක තමයි ගොඩක් අය වර රැට් රේස් එකේ. ඒ කියන්නේ පඩියෙන් පඩියට දුවන චක්‍රේ හිර කරන්න කියලා එයා කියනවා. එතකොට ඒකෙන් ගැලවෙන්නේ කොහොමද? එතනදී පොහොසත් තාත්තා කියන්නේ අර හැංගීම් දෙකට බයටයි කෑදරකමටයි තමන්ව පාලනය කරන්න දෙන්න එපා කියලයි. ඒ හැංගීම් තමන්ට වාසි වෙන විදිහට පාවිච්චි කරලා කල්පනා කරලා තාර්කිකව තීරණ ගන්නලු. එයා කියනවා හැංගීම් වලින් හිතන්න, හැංගීම් වලට හිතන්න දෙන්න එපා කියලා. ඒ කියන්නේ ඉමෝෂන් එකෙන් හිතන්න, ඉමෝෂන් එකට හිතන්න දෙන්න එපා. හරිම වැදගත් කාරණයක්. ඒ බාධකේ පහු කරගත්තම තමයි අර අවස්ථා පේන්න ගන්න කියන එක නේද කියවෙන්නේ. ඔව් හරියටම. ඒ මානසික කඩයිම පනින්න ඕනේ. ඉතින් ඔය තාත්තලා දෙන්නගේ වෙනසයි අර රැට් රේස් එක ගැනයි තේරුම් ගත්තට පස්සේ කියෝසාකි කියනවා යාගේ වැදගත්ම පාඩමක්. ඒ තමයි වත්කමක් කියන්නේ මොකක්ද, වගකීමක් කියන්නේ මොකක්ද කියලා හරියටම අඳුනගන්න එක. ඔව් මේක තමයි මූල්‍ය සාක්ෂරතාවයේ හදවත වගේ. පොහොසත් තාත්තා කියන විදිය හරිම සරලයි. වත්කමක් කියන්නේ සාක්කුවට සල්ලි දාන දෙයක්, වගකීමක් කියන්නේ සාක්කුවෙන් සල්ලි එළියට අදින දෙයක්. සරලයි වගේ අහුනට ගොඩක් වෙලාවට අපි පටල ගන්නවා නේද? ඔව් ගොඩක් අය පටල ගන්නවා. පොහොසත් වෙන්න ඕනේ නම් කරන්න තියන්නේ ජීවිත කාලෙම වත්කම එකතු කරන එක කියලා එයා කියන්නේ. මේ පොතේ තියෙන ටිකක් විප්ලවීය කියන අපි හිතන විදිහට වඩා වෙනස් අදහසක් තමයි අර ගෙයක් කියන එක ගැන කියන කතාව. අපි සාමාන්‍යයෙන් හිතන්නේ තමන්ගේම ගෙයක් කියන්නේ ලොකුම වත්කමක් ආයෝජනයක් කියලානේ. ඒත් පොහොසත් තාත්තා කියනවා ඒක වගකීමක් වෙන්නත් පුළුවන් කියලා. ඔව් ඒක තමයි. මොකද ගෙදරක් නඩත්තු කරන්න යන වියදම, ලෝන් එක, බදු, අලුත් වෙඩියා මේවා ඔක්කොම සාක්කුවෙන් සල්ලි අදින දේවල්නේ. ඒ ගෙදරින් ආදායමක් එන්නේ නැත්නම්, උදාහරණයක් වෙද කුලියට දීලා නැත්නම් ඒක ඇත්තටම වගකීමක්. මේක මුලින් අහද්දී ටිකක් හිත හදාගන්න අමාරුයි නේද? ඒත් ඒකේ දින තර්කය තේරුම් ගියාම. ඔව් තර්කය පැහැදිලි. ඒ වගේම එයා කතා කරනවා අර මුදල් ගලන රටාව, කෑෂ් ෆ්ලෝ එක ගැන. පොතේ රූප සටහනුත් තියෙන එක පැහැදිලි කරන්න. දුප්පත් කෙනෙක්ගේ ආදායම එනවා, ඒ ඔක්කොම වියදම් වලට යනවා. එතකොට මධ්‍යම පාන්තිකයා මධ්‍යම පාන්තිකයා රස්සාවෙන් හම්බ කරනවා. හැබැයි යාලා ඒ සල්ලි වලින් ගන්නේ වගකීම්. ඒ කියන්නේ ගෙවල් ලෝන්, වාහන ලෝන්, ක්‍රෙඩිට් කාඩ් ණය. එයාලා හිතන්නේ මේවා වත්කම් කියලා.
ඒත් ඇත්තටම මේවා වියදම් වැඩි කරන දේවල්. ඉතින් එයාලතර චක්‍රේම හිර වෙනවා. හරියට අර අලුත්ම ෆෝන් එක ක්‍රෙඩිට් කාඩ් එකෙන් අරගෙන ඒක වත්කමක් වගේ හිතුවට මාසේ අන්තිමට බිල ගෙවද්දි තේරෙනව නේද ඒක වගකීමක් කියලා. ඕ ඒ වගේ තමයි සාක්කුවෙන් සල්ලි ඇදෙනවා. එතකොට පොහසත් අය. එයාලගේ රටාව කොහොමද? එයාලා වෙනස්. එයාලගේ අවධානයේ තියෙන්නේ වත්කම් ගොඩනගන්න. ඒ කියන්නේ කොටස් වෙළඳපොළ, බැඳුම් කර, කුලියට දෙන්න පුළුවන් ගෙවල් දොරවල්, Tamanට අයිති ව්‍යාපාර, බුද්ධිමය දේපල වලින් එන ආදායම් මේ වගේ දේවල්. ඉතින් මේ වත්කම් වලින් එයාලට ආදායමක් එනවා. ඒ ආදායමෙන් තමයි එයාලා වියදම් කරන්නේ. ඒ වගේම තවත් වත්කම් ගන්නවා. එතකොට එයාලගේ ආදායම දිගටම වැඩි වෙනවා. එද මේ වත්කම් වගකීම් සල්ලි යන විදි හරියට තේරුම් ගන්න නම් අර මූල්‍ය සාක්ෂරතාවය ඕන වෙනවා කියලා කියන්නේ නේද? අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ඉලක්කම් කියවන්න තේරෙන එක අර ආදායම් ප්‍රකාශයයි ශේෂපත්‍රයයි කියන දෙක තේරුම් ගන්න එක වැදගත්. ඒ මොකද සරලව කිව්වොත්? සරලවම ශේෂපත්‍රය කියන්නේ දැන් මේ වෙලාවේ ඔයාට තියෙන වත්කම් මොනවද, ගෙවන්න තියෙන වගකීම් මොනවද කියන එක. ආදායම් ප්‍රකාශයෙන් කියන්නේ කාලයක් ඇතුළත මාසයක අවුරුද්දක කොච්චර ආදායම් ආවද, කොච්චර වියදම් ගියාද කියන එක. වැදගත්ම දේ තමයි අර ශේෂපත්‍රයේ තියෙන වත්කම් වලින් ආදායම් ප්‍රකාශයට කොච්චර ආදායමක් එනවද කියලා බලන්න පුළුවන් වෙන එක. ඒක තමයි මූල්‍ය බුද්ධිය. හරිම පැහැදිලි. ඉතින් වත්කම් වගකීම් තේරුම් ගත්තා. ඊළඟට මොකද කරන්න ඕනේ? පොතේ කියන විදියට. ඊළඟට එනවා තුන්වෙනි පාඩම. Tamanගේම ව්‍යාපාරය ගැන හිතන්න. Mind your own business. ඒ කියන්නේ තමන්ගේ රස්සාව ගැන විතරක් හිතන්න එපා කියන එකද? ඔව් මෙතන ව්‍යාපාරය කියන්නේ රස්සාව නෙවෙයි. ඒක තමයි ගොඩක් අය පටලගන්නේ. පොතේ උදාහරණයක් දෙනවා බැංකු නිලධාරියෙක් වීම. වෘත්තියක්. හැබැයි එයාට ඒ බැංකුව අයිති නැහැනේ. පොහොසත් තාත්තා කියන්නේ ඔයාගේ දවසේ රස්සාව කරන්න. ඒක වැදගත්. හැබැයි ඒ කරන ගමන්ම අර ඔයාගේ බත්කම් තීරුව ගොඩනගන්න පටන් ගන්න කියලා. අන්න ඒක තමයි ඔයාගේ ඇත්ත ව්‍යාපාරය. එතකොට මොනවද ඒ වත්කම් තීරුවට දාගන්න පුළුවන් දේවල් විදිහට පොතේ කියන්නේ උදාහරණ කීපයක් දෙනවා. තමන්ගේ ලොකු වෙලාවක් යන්නේ නැතුව ආදායම් එන ව්‍යාපාර. කොටස්, බැඳුම් කර, කුලී ආදායම් එන ඉඩකඩම් ගෙවල් දොරවල්. ණයකර IOUs ඔයා ලියපු පොතකින් එන කර්තෘභාගයක්, සංගීත නිර්මාණයකින් එන ආදායමක්. මේ වගේ දේවල්. මේව තමයි ඇත්ත වත්කම්. තව වැදගත් කාරණයක් කියනවා අර සුඛෝපභෝගී බඩු ගැන. ඔය මොකද්ද? ඒව ගන්න එපා කියනවා නෙවෙයි. හැබැයි ගන්න ඕනේ අර වත්කම් වලින් එන සල්ලි වලින්ලු. ඒ කියන්නේ මහන්සි වෙලා හම්බ කරන පඩියෙන් හරි ණය වෙලා හරි නෙවෙයි. මුලින්ම වත්කම් හදාගන්න. ඒ වත්කම් වලින් සල්ලි එන්න ගත්තම අන්න ඒ සල්ලි වලින් කැමති ලොකු කාර් එකක් හරි වෙන දෙයක් හරි ගන්න කියලායි කියන්නේ. ඒක හොඳ අදහසක්. එතකොට ඊළඟ කාරණය බදු ක්‍රමයයි අර සංස්ථා කෝපරේෂන්ස් ගැනයි කියන එක. ඒක ටිකක් සංකීර්ණයි වගේ. ඔව් ඒක ටිකක් ගැඹුරුයි. හැබැයි පොහසතුන්ගේ තවත් රහසක් තමයි ඒක කියලා පොහසත් තාත්තා කියනවා. ඒ කියන්නේ නීතිය විශේෂයෙන්ම බදු නීතිය තමන්ට වාසි විදිහට පාවිච්චි කරන එක. කොහොමද ඒක වෙන්නේ? කතාව සරලව කිව්වොත් මෙහෙමයි. සාමාන්‍ය රසාවක් කරන කෙනෙක් මුලින්ම ආදායමක් ගන්නවා. ඊට පස්සේ ඒකෙන් රජයට බදු ගෙවනවා. අතට ඉතුරු වෙන ගාණෙන් තමයි වියදම් කරලා ජීවත් වෙන්නේ. හරි. හැබැයි ඒ සංස්ථාවක් කියන්නේ නීත්‍යානුකූලව හදාගත්ත කම්පැනි එකක් කරා වැය කරනකොට ක්‍රමය අනිත් පත්තලු. සංස්ථාව මුලින්ම ආදායම ලබනවා. ඊට පස්සේ ඒ ආදායමින් ව්‍යාපාරයට අදාළ වියදම් කරනවා. නීතියෙන් අවසර තියෙන සීමාව ඇතුලේ. අන්තිමට ඉතුරු වෙන ලාභයට තමයි බදු ගෙවන්නේ. ඒ කියන්නේ වියදම් කරලා ඉවර වෙලා බදු ගෙවන්නේ. ඔව් ඒ නිසා ඊතරම ගෙවන්න වෙන බදු ගාන අර අනිත් ක්‍රමයට වඩා අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් මේ සංස්ථාව කරහා බදු වාසි ගන්නවා කියන එක සමහර විවේචනය කරනවා නේද? ඒක පොහොසතුන්ට විතරක් තියෙන අසාධාරණ වාසියක් කියලා. පොතේ ඒකට මොකද කියන්නේ? පොතේ තර්කය තමයි මේක නීතියෙන්ම දීලා තියෙන අවස්ථාවක් කියන එක. ප්‍රශ්නේ තියෙන්නේ මේ ගැන නොදන්න එකයි අර මූල්‍ය බුද්ධිය financial IQ අඩු එකයි කියලා කියන්නේ. ඒ මූල්‍ය බුද්ධියට අංශ 4ක් තියෙනවා කියලාත් කියනවා. එකක් ගිනුම් කරණිය, ඒ කියන්නේ අර මූල්‍ය වාර්තා තේරෙන එක, දෙක ආයෝජනය, සල්ලි වලින් සල්ලි හදන විදි, තුන වෙළඳපොළ තේරුම් ගන්න එක. ඒ කියන්නේ ඉල්ලුම, සැපීම ගැන දැනුම, හතරවෙනි එක තමයි නීතිය. විශේෂයෙන්ම කම්පැනි නීතිය, බදු නීතිය. ඉතින් මේ හතර ගැනම යම් අවබෝධයක් තියෙන කෙනාට නීතිය ඇතුළෙම මේ වාසි ගන්න පුළුවන් කියන එක තමයි පොතේ අදහස. හරිම පැහැදිලි. ඊළඟට පස්වෙනි පාඩම. ඒක ටිකක් අමුතුයි වගේ.
පොහොසත් අය මුදල් නිර්මාණය කරනවා. The rich invent money. ඕ ඒක ටිකක් ගැඹුරු අදහසක්. පොහොසත් තාත්තා කියනවා ලෝකේ තියෙන වටිනාම වත්කම මොලේ. ඒක හොඳට පුහුණු කළොත් ඒකට පුදුම විදිහට සල්ලි හදන්න පුළුවන් කියලා. එයා කියන්නේ සල්ලි කියන්නේ ඇත්තටම අපි හැමෝම එකඟ වෙච්ච අදහසක් විතරයි කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ අවස්ථා අඳුනගෙන නිර්මාණශීලීව හිතලා අලුත් වටිනාකමක් එකතු කරන දෙයක් හදනකොට ඒක හරහා සල්ලි නිර්මාණය වෙනවා. මේක මැජික් එකක් නෙවෙයි. හිතන්නකෝ කවුරුත් වැඩකට නැහැ කියලා හිතන ඉඩමක් අරගෙන ඒක ලස්සනට කොටස් කරලා පාරවල් දාලා පහසුකම් හදලා ලොකු වටිනාකමක් එක්ක විකුණනවා කියලා. එතන වෙන්නේ අලුතින් වටිනාකමක් ඒ හරහා සල්ලි නිර්මාණය වීමක්. ඒකට අර අවස්ථාව දකින්නත් ඕන වැඩේ කරන්න දනුමයි නිර්භීතකමයි ඕන. ඒත් එහෙමනම් ඇයි ගොඩක් මිනිස්සු මූල්‍යමය වශයෙන් එටිල සාර්ථක නොවෙන්නේ? පොතේ ඒකට බාධක 5ක් ගැන කියනවා නේද? ඔව් කියනවා. ප්‍රධාන බාධක 5ක්. එක තමයි බය. විශේෂයෙන්ම සල්ලි නැති වෙයි කියන බය. 2 සංශයවාදය. සිනිසිසම්. ඒ කියන්නේ ඕක හරියන්නේ නැහැ, ඒක කරන්න බෑ කියන හැමදේම අනිත් පැත්තට දකින්න එක. 3 කම්මැලිකම. දන්නවා ඒත් කරන්නේ නැහැ. 4 නරක පුරුදු. විශේෂයෙන්ම සල්ලි සම්බන්ධ පුරුදු. වියදම් කරන විදිය වගේ. 5 තමයි උඩඟුකම. ඒ කියන්නේ Taman දන්නේ නැහැ කියලා පිළිගන්න අකමැති එක, උපදෙස් ගන්න අකමැති එක. මේව තමයි ගොඩක් අයව පස්සට අදින්නේ. ඔව්. මේ මානසික බාධක තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්නේ. මේවා ජය ගන්න විදිහ ගැනත් කියවෙනවා. මට මතකයි අර මට ඒක දරන්න බෑ කියලා හිතන්නේ නැතුව ඔව්. මට ඒකේ දරන්න පුළුවන් වෙන්නේ කොහොමද? How can I afford it කියලා ප්‍රශ්න කරන්න කියලා පොහොසත් තාත්තා කියනවා. ඒක ඇත්තකම හිතන විදිය වෙනස් කරනවා වගේ. හරියටම ඒ ප්‍රශ්නේ අහුවම මොලේ වැඩ කරන්න ගන්නවා. විසඳුම් හොයන්න පටන් ගන්නවා. අනිත් බාධකවලටත් එහෙමයි. බය නැති කරගන්න නම් පොඩියට පටන් ගන්න ඕන. අත්දැකීම් ගන්න ඕන. සංශයවාදයේ දිනන්න නම් තොරතුරු හොයන්න, විශ්ලේෂණය කරන්න, අනිත් අය බය වෙනකොට අවස්ථාව දකින්න ඕන. කම්මැලිකමට පොතේ කියන්නේ ටිකක් කෑදර වෙන්නලු. ඒ කියන්නේ හොඳ ජීවිතයක් ගැන හිතලා ඒකෙන් මොටිවේෂන් එකක් ගන්නලු. නරක පුරුදු. ඒවට තමයි අර Tamanට මුලින්ම ගෙවන්න. pay yourself first කියන විනය වැදගත් වෙන්නේ. උඩඟුකම නැති කරන්න නම් Tamanට වඩා දන්න අයගෙන් ඉගෙන ගන්න ලැහැස්ති වෙන්න ඕන. එහෙත් අර Tamanට මුලින්ම ගෙවන්න කියන එක ඒක ඇත්තටම කරන්න පුළුවන්ද? අර බිල්පත්යම තියෙද්දි? අමාරුයි. ඒක ලේසි නැහැ. ඒකට ලොකු විනයක් ඕන, කැපවීමක් ඕන. පොතේ කියන්නේ ඒ පීඩනය බිල් ගෙවන්න සල්ලි මදි වෙයි කියන පීඩනය ඒකත් මොටිවේෂන් එකක් කරගන්නලු. තව ආදායම් මාර්ග හොයන්න. මුලින්ම තමන්ගේ අනාගතයට ඒ කියන්නේ වත්කම් තීරුවට ගාණක් අයින් කරලා ඉතුරු ටික කළමනාකරණය කරන්න හැදුවම ඒක ශක්තියක් වෙනවා කියලායි කියන්නේ. අමාරුයි. ඒත් ප්‍රතිඵල තියෙනවා කියලාද කියන්නේ? ඔව් දිගු කාලිනව ප්‍රතිඵල තියෙනවා. එතකොට අපි එනවා අන්තිම පාඩමට 6 වෙනි එක. ඒ තමයි මේ ඔක්කොම දැනගත්තට පස්සේ වැඩේ පටන් ගන්න එක. නිකන් ඉඳලා බෑ. අනිවාර්යයෙන්ම get started ඉගෙන ගන්න එක නවත්තන්න බෑ. දිගටම ඉගෙන ගන්න ඕන. විශේෂයෙන්ම මූල්‍ය සාක්ෂරතාවේ දියුණු කර ගන්න ඕන. පොත් කියවන්න, සම්බන්ධන වලට යන්න, පාඨමාලා කරන්න. ඒ වගේම අර දන්නා එක කතා කරන එකත් වැදගත් නේද? ඔව්, Tamanට වඩා දක්ෂ දැනුම තියෙන අය, ගණාකාරීවරු, නීතිඥවරු, හොඳ ආයෝජන උපදේශකයෝ එයාලව ආශ්‍රය කරන එක, උපදෙස් ගන්න එක හරිම වටිනවා. මම හැමදේම දන්නවා කියලා හිතන්නේ නැතුව විශේෂඥ උදව් ගන්න එකත් මූල්‍ය බුද්ධියේ කොටසක්. හැබැයි වැදගත්ම දේ තමයි අර පියවර ගන්න එක, ක්‍රියාත්මක වෙන්න එක. ගොඩක් අය ඔක්කොම හොයලා බලලා සැලසුම් කර කර ඉන්නව විතරයිනේ. ඔව්, එහෙම බෑ. පොතී කියනවා පොඩි ගානකින් හරි පටන් ගන්නලු ඩොලර් 100ක් වගේ ගානකින් උනත් ආයෝජනයක් පටන් අරන් ඉගෙන ගන්නලු. වැරදි කියලා බය වෙන්න එපා. වැරදීම් වලින් තමයි ඉගෙන ගන්නේ. වැදගත් වෙන්නේ අවදානම තේරුම් අරන් ඒක කළමනාකරන එක. ඔව්. සාරාංශයක් විදියට කිව්වොත් ප්‍රධානම දේ තමයි මුළු ජීවිත කාලෙම සල්ලි පස්සේ දුවනවා වෙනුවට සල්ලි Taman වෙනුවෙන් වැඩ කරන තත්වයක් හදාගන්න උත්සාහ කරන එක. ඒකට පළවෙනිම පියවර තමයි අර වත්කමක් කියන්නේ මොකක්ද? වගකීමක් කියන්නේ මොකක්ද කියන සරල ඒත් ගැඹුරු වෙනස හරියටම තේරුම් අරගෙන Tamanගේ වත්කම් තීරුව ශක්තිමත් කරගන්න එක. එහෙනම් මේ කතා කරපු දේවල් ගැන තව ටිකක් හිතන්න පොඩි අදහසක් එක්ක අපි මේ සාකච්ඡාව අවසන් කරමු. පොතේ කියන විදියට අපි පදිංචි ගෙදර වුණත් සාමාන්‍යයෙන් වගකීමක් වෙන්න පුළුවන්. එහෙම බැලුවොත් අපි සාමාන්‍යයෙන් වගකීම් කියලා හිතන දේවල් සමහර විට වාහනයක් පාවිච්චි නොකරන ඉඩමක් වගේ දෙයක් ඒවා ඇත්තටම ආදායමක් වෙන වත්කම් බවට පත් කරගන්න
මොන වගේ නිර්මාණශීලී ක්‍රම තියෙන්න පුළුවන්ද? අන්න ඒ විදිහට හිතන එක විතරක් වුණත් කෙනෙක් සල්ලි ගැන තීරණ ගන්න විදිහට කොහොම බලපෑමක් කරයි කියලා හිතන්න පුළුවන් නේද?